මෙන්න යාළුවනේ Discovery 125 එකක් ගැලවුවා. ටූල් 3ක් ඉවරයි. කාසල් නට් ටූල් 3ක් ඉවරයි. තුනම කඩලා ගියා. නට් එකේ හැටි බලන්නකෝ. නට් එකේ හැටි බලන්නකෝ. මේ බලන්න මේ වගේ ඒවා ඉඳලා හිටලා එනවා. ඉතින් දවසම වැඩ කරා මේක ගලවන්න විල බුදුක පට්ට අමාරුයි. පට්ට කට්ටක් කාලා ගලව ගත්තේ. හැම පැත්තම බලන්න ඕන. එන්ජින් එකේ මේ රේසර් වලට ඩැමේජ් යන්න වෙන්නත් ඕන. මේ පරණ ස්පෝක් මොඩල් එකේ 125 Discovery ප්ලග් බටෙත් කොහොමවත් ගලව ගන්න බෑ. ටයිමින් චේන් එක කපලා ගත්තේ. කපලා ටයිමින් චේන් එක ගලව ගත්තේ අන්තම්. මේක ගලව ගන්නත් බෑ. WD පොටි ගහලා අපි මේ තියලා තියෙන්නේ. බලමු තත්ත්වේ කුඩු කරලා හරි ගලවන්න ඕන. අලුතෙන් දාන්න බලාගෙන හරි වෙන කරන්න දෙයක් නැහැ. එන්ජිම හදන්නත් එපේ. නට් එකයි දාන්න ඕන අලුතෙන්. ඉතින් මේ වගේ වෙනවා දවසට එකක් දෙකක් වගේ එනවා. ඉතින් පට්ට අමාරුයි මෙහෙම එකක් අහු වුණාම පස්සේ. ගලවලාම නැහැ. ඉතින් පළව පාරක් දාන්න.